අද අපි කතා කරන්න යන්නේ විද්‍යාලෝකයේ අතිශය පුදුම සහගත ඒ වගේම කුතුහලය දනවන පුවතක් ගැනයි. හිතන්න මීට වසර දහස් ගණනකට පෙර මේ මිහිමතින් සදහටම තුරන් වුණා කියලා හිතපු සැතෙක් නැවතත් අපේ ලෝකයට ගේන්න පුළුවන් වුණොත්. ඔව් ඒක දැන් හීනයක් නෙවෙයි. ඇමරිකානු ජෛව තාක්ෂණික සමාගමක් වන කොලොසල් බයෝසයන්සස් ඉන්ක්. ඒ අභියෝගය ජයගන්න සමත් වෙලා තියෙනවා. අපි මේ කතා කරන්නේ ඩයර් වුල්ෆ් කියන වෘක විශේෂය ගැනයි. මීට වසර දහසකට පමණ පෙර අයිස් යුගයේ අගභාගයදී වන්දවී ගියා කියලා තමයි මෙතෙක් කල් ලෝකය විශ්වාස කළේ. මේ වෘකයන් නූතන අලු වෘකයන්ට ග්‍රේ වුල්ස් වඩා තරමක් විශාල සහ ශක්තිමත් සිරුරකින් යුක්ත වුණා. ඔබ ජනප්‍රිය ගේම් ඔෆ් ත්‍රෝන්ස් රූපවාහිනී කතාමාලාව නරම්බලා තියෙනවා නම් ඔබට මේ ඩයර් වුල්ෆ් සතුන්ව හොඳට මතක ඇති. ස්ටෑක් පවුලේ දරුවන්ගේ ආරක්ෂකයින් වුණේ මේ සුවිශේෂී වෘක විශේෂයි. ගෝස්ට්, නයිමේරියා, ලේඩී වගේ නම් ඔබට තවමත් මතක ඇති නේද? ඒ කතාමාලාව නිසාම ඩයර් වුල්ෆ් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් කොහොමද මේ වසර දහස් ගානක් වදවී ගිහින් හිටපු සතෙක්ව නැවත බිහි කරන්නේ? මේකේ රහස තියෙන්නේ අතිනවීන ජෛව තාක්ෂණය සහ ජාන ඉංජිනේරු විද්‍යාව තුළයි. කොලසෝ බයෝසයින්ස් සමාගමේ විද්‍යාඥයන්ින් වසර ගණනාවක් පුරා පොසිල සහ වෙනත් සාක්ෂි ඇසුරෙන් ඩයර්වොල්ෆ් සතුන්ගේ DNA කොටස් ලබාගෙන ඒවා විශ්ලේෂණය කර නැවත ගොඩනැගීමට සමත් වෙලා තියෙනවා. මේක ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක්. වදවී ගිය සත්වයාගේ ජාන සැකැස්ම හඳුනාගෙන ඒත ආසන්නතම ජීවී නැදේගේ ජාන සැකැස්ම සමග සසඳා නැතිවුණු ජාන කොටස් නැවත ස්ථාපිත කිරීම හෝ ප්‍රතිනිර්මාණය කිරීම තමයි මේ හිදී සිදුවන්නේ. කොලසල් බයෝසයින්ස් සමාගම මේ සඳහා අතිනවීන තාක්ෂණය සහ විශාල පරිශ්‍රමයක් යොදවලා තියෙනවා. කොලොසල් බයෝසයින්සස් සමාගමේ ඉලක්කය ඩයර්වොල්ෆ්ට විතරක් සීමා වෙන්නේ නැහැ. ඔවුන් දැනටමත් වඳවී ගිය තවත් සුවිශේෂී සතුන් කිහිප දෙනෙක්ම නැවත මේ ලෝකයට ගෙන ඒමේ දැවැන්ත මෙහෙයුමක නිරත් වෙලා ඉන්නවා. ඒ අතරින් හිම යුගයේ විසූ දැවැන්තයෙක් වන මැමත්, ඕස්ට්‍රේලියාවට ආවේනික වුණු ටස්මේනියන් කොටියා සහ මොරිෂස් දූපත්වල වඳවී ගිය පියාබන්න බැරි ඩෝඩෝ පක්ෂියා ප්‍රධාන තැනක් ගන්නවා. මේ එක් සත්වයා නැවත බිහිකිරීම අතිශය අභියෝගාත්මක කාර්යයක්. ඒ ඩයර්වොල්ෆ් නැවත බිහිකිරීමේ මේ සාර්ථකත්වය අනෙත් පර්යේෂණවලටත් විශාල බලාපොරොත්තුවක් සහ ශක්තියක් ලබා දෙනවා. මේක ඔවුන්ගේ දීර්ඝකාලීන වඳවීයාමෙන් මුදවා ගැනීමේ වැඩසටහන ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් ඩයර්වොල්ෆ් නැවතත් මේ ලෝකයේ සැරිසැරිමිට පටන් ගනීවිද? මේක විද්‍යාත්මකව විශාල ජයග්‍රහණයක් වුණත් මෙහිදී සලකා බලන්න ඕන තවත් පැති තියෙනවා. මෙසේ නැවත බීකරන සතුන්ව වර්තමාන පරිසර පද්ධතිවලට හඳුන්වා දෙන්නේ කොහොමද? ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරන්නේ කොහොමද? ඒ වගේම මෙවැනි දේවල ආචාරධාර්මික පැතිකඩ මොන වගේද? මේවා අනාගතයේදී අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න. නමුත් ඒක දෙයක් පැහැදිලි. මිනිසාගේ දැනුම සහ තක්ෂණයේ දියුණු වරක් අපිට අහිමි වුණු ජීවය නැවතගෙන එමේ අද්දරටම අපිව රැගෙන ඇවිත් තියෙනවා. වසර දහසකට පෙර වන්දවී ගිය ඩයර්වොල්ෆ් විශේෂය කොලොසල් බයෝසයන්සස් සමාගමේ උත්සාහයෙන් නැවත පනලබන මේ මොහොත ජෛව තාක්ෂණයේ විස්මිත හැකියාවන් පිළිබඳ කදිම නිදසුනක්. මැමත්, ටස්මේනියන් කොටියා, ඩෝඩෝ වැනි තවත් සතුන් මේ ලයිස්තුවට එකතු වේවිද? අනාගතය විසින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයාවී.